විෂන් කියා ආයතනයේ නව ශාඛාව අලුත්ගම නගරයේදී විවෘත කෙරුණා. මේ රට පාරිභෝගික ජනතාවට ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සැපීමේ ප්‍රමුඛ වෙළඳ නාමයක් දිනාගෙන ඇති විෂන් කියා ආයතනය විශාල මෙහෙවරක් ඉටු කරනවා. අලුත්ගම ශාඛාව විවෘත කිරීම විෂන් කියා සභාපති දසන්ත ෆොන්සේකා, කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙම ශාඛාව තුළදී නොමිලේ ඇස් පරීක්ෂාව මෙන්ම ශ්‍රව්‍ය අබාධ හඳුනා ගැනීම සඳහා විශේෂ වෛද්‍ය සේවාවන් ක්‍රියාත්මක වෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රථම ත්‍යාගලාභී ජයග්‍රාහකීන්ට ත්‍යාග ප්‍රදානය පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාකාරයේදී සිදු වුණා. මෙම වසර තුළ සුපිරි ත්‍යාගලාභීන් 36 දෙනෙකු මෙන්ම සුපිරි මෝටර් රථ හිමිකරගත් 3 දෙනෙකු බිහි කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය සමත්ව තිබෙනවා. ප්‍රමුඛ පෙළේ ත්‍යාගලාභීන් කිහිප දෙනෙකු වෙත චෙක්පත් ප්‍රදානය මෙහිදී සිදු වුණා. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමග යන මහත්වරුන් සහභාගී වුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ත්‍යාගලාභී ජයග්‍රාහකීන්ට ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවක් කුරුණෑගලදී ක්‍රියාත්මක කෙරුණා. කුරුණෑගල, පුත්තලම, මාතලේ හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ජයග්‍රාහකීන්ට මෙසේ චෙක්පත් ප්‍රදානය සිදු කර තිබෙනවා. ඒවායෙහි වටිනාකම රුපියල් 2,15,00,000ක් වෙනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා හේරත් මහත්මිය ඇතුළු පිරිසක් එක් වුණා.